ගයිස් කටාන අනතුර වෙලා අදට කියන මම වීඩියෝ කරන රෙකෝඩ් කරන්න පහු වෙලා කොහොම හරි දවස් 3කට පස්සෙත් ඒ වගේම ඇක්සිඩන්ට් එකක් වෙනවා. කොහෙද ත්‍රිකුණාමලේ මාඩ කලපුවල තමයි මේ ඇක්සිඩන්ට් එක වෙන්නේ. මම හිතන්නේ ඒගොල්ලොත් අපේ කටාන ඇක්සිඩන්ට් එක දකින්නේ දැක්කලවත් මේගොල්ලෝ හැදෙන්නේ නැහැ. මේගොල්ලන්ටත් වයස අවුරුදු 19 21 වගේ තමයි වයස. එක්කෙනෙක් පිටරට ජොබ් එක කර යන්න තව දවස් දෙකකින් යන්න තිබිලා තියෙන්නේ. ඉතින් එහෙම වෙලා මෙයා ඇක්සිඩන්ට් එකක් වෙලා දෙන්නම නැති වෙලා තියෙනවා. ටිපර් එක තමයි වැදිලා තියෙන්නේ බයික් එක. ඉතින් ඇත්තටම ඔයගොල්ලන්ගේ ජීවිත ගැන ආදරයක් නැද්ද? මේවා පෙනි ඔයගොල්ලෝ බයික් වල මෙච්චර වේගෙන් යන්නේ ඇයි? Tamanට නවත්ත ගන්න පුළුවන් වේගයෙන් මීටර් තියෙන ගානට ඇස්ලරේටරේ පෑගෙන තරමට බ්‍රේක් වදින්නේ නැහැ. ඒක හැමතැනින්ම ඔප්පු වෙන්නත් තියෙද්දි මේක දැන් අපි කටාන ඇක්සිඩන්ට් එකේ මේගොල්ලෝ බලලා නිවුස් එක බලලා දවස් දෙකක් යනකොට මේ වගේ ඇක්සිඩන්ට් එකක් වෙන්න තරම් මේගොල්ලෝ ඒතරටම නොසැලකිලිමත්යි. මම මේ වීඩියෝ එකට කලින් තවත් වීඩියෝ එකක් දාලා තියෙනවා මගේ channel එකේ. ඒකේ පොඩි කොල්ලෙක් අවුරුදු 19ක විතර කොල්ලෙක් මෙන්න මේ පිළිබඳව හොඳටම මේක අපිට කියලා දෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් නම් මගේ channel එකට ගිහලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. කැමති නම් විතරක්. හරිද? ඒත් එක්කම කියන්න දෙයක් තියෙනවා. මම මේ මූණ මගේ face එක edit කරලා දාන්නේ මට වෙන කිසි දෙයකට මට ලැජ්ජයි. හරිද? ලැජ්ජාව හින්දා තමයි මම කියන්නේ. ලැජ්ජයි කියන්නේ ඒ වන්දේ කරන්නේ. මට ඒක පොඩක් දන්නවනේ. ඉතින් එහෙම සීන් එක කරලා නැත්තම් මට වෙන කිසි සීන් එකක් නැහැ. මොනවා වුණත් ඇයි ඔයගොල්ලෝගේ ජීවිතේට ආදරය කරන්නේ නැත්තේ? එන්න ඒ හේතුව තමයි මේකට හැම දෙයකටම මුල මම හිතන්නේ. තවත් දෙයක් කෙනෙක් කරන දෙයක් බලලා මෙහෙම කරන්න තරම් මම මේකේ වීඩියෝ එකක් දාන්නම් අවසානට ඒක බලන්න CT100 කාර් එකක් වෙන්න ඕනේ. මේ ඇත්තටම මුන්ටරන් ගහලා මදි මුන්ට මේ රත් වෙච්ච සයිලන්සර් එකක් දාලා අරින්න ඕන පොඩි පකයන්ට. බයික් එකේ උඩම හිටගෙනත් යනවා. ඔයගොල්ලෝ බලන්න මේ වීඩියෝ එක අවසානට මම මේ වීඩියෝ එක දානවා. ඒක බලන්න මූම ඇත්තටම පොලිස් වලට ගිහලා මුන්ට මම නම් කියන්නේ මොකක් හරි දඩයක් හරි ගහන්න ඕනේ ගෙවා ගන්න බැරි දඩයක්. ඇත්තටම ඒ තරම් කාලකන්ණි වෙලා ඉන්නේ මේ පොඩි උන් නම් ආය ගණ්ඩම දෙයක් නැහැ. බලන්න මේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බයික් වීඩියෝ එක හරි බලලා යන්න.